ළමයිගේ ඉපදීමේ සිට අපි ගමු ඉපදීම මෙන්න මෙතන කියලා. මෙතනින් මෙයා අපි ගන්නවා මට හොඳ පෑනක් තිබුණා නම් හොඳයි අපි ඇවිල්ලා නැතුව ඉතින් මේ ගේනත අපි මේ ගමු පිළිසිඳ ගැනීම. පිළිසිඳ ගැනීම ඉඳලා ඉස්සරහට අපේ ජීවිතය යනවා. මේ ඉස්සරහට යනවා. එතකොට දැන් අනිත් ආගම නම් වෙනම කරන්න එපා. බුද්ධ ආගම හැටියට අපි කියනවා පිළිසිඳ ගන්න පෙරත් ආපස්සට යනවා කියලා. පෙර භවයේ එහෙම මෙහෙම හිටියා මෙහෙමයි කියලා කතා කරනවා අපේ වමට ආගමේ හැටියට. පිළිසිඳ ගැනීම ඊටාම වැදගත් අවස්ථාවක්. දැන් ওই සමහර දෙමව්පියෝ පිළිසිඳ ගන්න අවස්ථාව ගැන හිතන්නේ නැතුව ඔක්කොම අපිට පටව ඉන්නවා. එහෙම බෑ. පිළිසිඳ ගන්න අවස්ථාවේ මම පියයි දෙන්නම මේ ඇල්කොහොල් පානය කරලා නම් සමහරට ඉපදෙන ළමයා ඇල්කොහොලික් සින්ඩ්‍රෝම් කියන රෝගයෙන් පෙළෙනවා. ඒ නිසා තමයි ඉස්සර මේ පිළිසිඳ ගැනීම කියන අවස්ථාවට පුදුම වටිනාකමක් දීලා තිබුණා ලංකාවේ විශේෂයෙන් ඉන්දියාවේ. ඉන්දියාවේ බලන්න කසාද බඳලා ඒගොල්ලෝ යන දවසේ සියලුම දේවල් පාරවල් පවා සරසනවා දාස්පතිය මල්ලුලින්. නේද බලන්න ඔයගොල්ලන් ඉන්න කාමරේ ඒ ඔක්කොම. ඒ නිසා මේක වැදගත්. පිළිසිඳගෙන ඊට පස්සේ දරුවෙක් ලැබෙන්න කොච්චර කල් යනවද? කුබ්බබල හම්බෙලා නැහැ වගේ ඉන්නේ නිකන්. මාස 10යි. මාස 9යි ෂුවර් නැහැ නේ ඉතින් කට්ටියට 10යි. 9යි 10යි. මාස 7යි. දැන් මෙතන බබාල හම්බෙච්ච ඉන්නවද? ඉන්නවා. හරියටම කියන්න බලන්න දෙකන් හිතලා. සති 40යි නැත්තම් අපි කියනවා සාමාන්‍ය සති 36ත් 40ත් අතර කියලා. 36ත් 40ත් අතර. දැන් පිළිසිඳගෙන ඔයගොල්ලෝ දන්නවද පිළිසිඳ ගැනීමේදී අලුතෙන් හොයාගෙන තියෙනවා පිළිසිඳගෙන මුල් මාස 3 ඒගොල්ලෝ බොහොම පරිස්සම් කරගන්න ඕන. ඒක තමයි ඉස්සර අම්මයි තාත්තයි අපිට කියන්නේ පිළිසිඳගෙන බබා හම්බෙන්න ඉන්නකොට කියන පුතේ දැන් හරියන්නේ නැහැ දෙන්නකොට කන්න වෙයි ඈ. නේද? ඔයගොල්ලෝ දන්නවද පිටරටවල වල මුළු පරිසරයම වෙනස් කරනවා. වෙනස් කළා ඒ දරුවට හරියන පරිසරය හදලා දෙනවා. එතකොට අවශ්‍ය පෝෂක පදාර්ථ දෙනවා. හරි. ඊළඟට මේක දිගට යන්නේ කතා කර ඈ. නිින්දයි ඉස්සරහට වැටෙන්නේ නැතු පිටිපස්සට වැටෙන්න බලන්න නිින්ද ගියොත් ඉස්සරහට වැටුනොත් අමාරුයි. දැන් ඔයගොල්ලෝ වමනි කියලා තියෙනවද බබා හම්බෙන්න ඉන්නකොට? ඔව් බය නැතු කියන්න වමනි කියන ඔව් සර් වමනි ගියා. පැණිරහද තිත්තරහද? තිත්තරහයි. වමනි කිය නැති අයත් ඉන්නව නේද? ඔක්කොටම වමන යනවද? බබාල හම්බෙන්න ඉන්නකොට ඔක්කොටම වමන යනවද? නෑ. එහෙම වමන යන්නේ නෑ. සමහර අයට වමන යනවා. සමහර අයට ගොඩක් වමන යනවා. සමහර අයට වමන යනවා හරි තිත්තයි. එයි සබහා ධර්මයේ විසින් මවගේ ශරීරය නිර්මාණය කරනවා දරුවට ගැළපෙන විදිහට. ආමනිකත්වයේ වැඩි නම් වමනේ යවනවා. වමනේ යවනවා. ඊළඟ ගර්භාෂයේ මවගේ ශරීරය ස්වභාවිකව දරුවාගේ උප්පත්තියට හරියන විදිහට නිර්මාණය කරනවා. නැත්නම් බබා හම්බෙන්න කොච්චර ඉන්නවද වමනේ දාන්න නැති අය කියලාවත් වමනේ යන්නේ. ඊළඟට සමහරට දොළ දුක්කෙම හැදිලා තියෙනවද? ඔය හැදිලා තියෙන්නේ. මොනවද අපි කණ්ඩ හිතුනේ? වට්ටක්ක? අන්නාසි? අච්චාරු එනවා කනවා අඹ කනවා නේද? යනවා නේද? ඇයි ඒ ශරීරයට අවශ්‍ය දේවල් තමයි දැනෙන්නේ. ඒවා කණ්ඩ හිතෙනවා. එනවා. දැනෙනවා තමන්ට මේක කණ්ඩ ඕන කියලා. ඊට පස්සේ අපි කියනවා එයාට දැන් ඒ ස්වභාව ධර්මයේ විසින් දෙනවා මේ. ඔයා කියන්නේ මේක පුදුම දෙයක් ස්වභාව ධර්මයේ. හරිද? ඒකට ස්වභාව ධර්මයේ පිටින් කිසි කෙනෙකුට යන්න බෑ. ස්වභාව ධර්මයට වෙනස් වෙච්ච ගමන් ආපහු අපිට ලැබෙනවා. ගහක් කැපුවොත් උෂ්ණත්වය වැඩි. ඒ වගේ තමයි මේක. දැන් මේ විදිහට දරුවා හදාගෙන දැන් මාස 3ක් විතර යනකම් බොහොම පරිස්සම් කරගෙන අලුතෙන් හොයාගෙන තියෙන ඔයගොල්ලෝ දන්නවද මාස 7ක් යනකොට උගන්වන්න පුළුවන් වචන 3කට ප්‍රතිචාර දක්වන්න.
ඊළඟට දැන් හොයාගෙන තියෙනවා සමහර විට මව්කුසේදී මාස 7 5 වුණාම ඇඟිලි උරාබනවා. සමහර වෙලාවට හොයාගෙන තියෙනවා මව්කුසේ මාස 7 5 වෙලා අම්මා සින්දු ඇහුවා නම් එක සින්දුවක් දිගට ඇහුවා නම් ඉපදිච්ච ගමන් දරුවාට ඒ සින්දුව මතක ඒක දාන්න ඕන නින්ද යන්න. ඒ නිසා මේ නිර්මාණය හරි පුදුම දෙයක්. පුදුම නිර්මාණයක්. හරි අපි කියමුකෝ දැන් මේ ටික වෙලා බබා උපදිනවා. උපදින අවස්ථාවත් වැදගත්. දැන් අපි දන්නවා සමහරලාට ඔය අඩුවෙන් අල්ලලා ඔළුවේ පොඩි ඩැමේජස් වෙලා ඒ වගේ ප්‍රශ්න තියෙන ළමයි එනවා. ඊට පස්සේ ඒ නොයෙකුත් දේවල් තියෙනවා. නේද? දැන් නම් මොකුත් නැහනේ. හරි ඊසි ගියා. සිසේරියන් සැත්කම කරගත්තා. කිසිදු නැහැ. ඒ නිසා සම්බන්ධතාවය නැහැ. ඉස්සර හරි අම්මලා හරි ආදරේ දරුවන්ට. දරුවෝ හරි ආදරේ අම්මලාට. තාත්තලාට. ඇයි? ඒගොල්ලන්ට දැනෙනවා මං උපදින්න අම්මා මෙච්චර දුක් විඳින්න ඇති කියලා. ඒගොල්ලන්ට බබා හම්බෙනකොට ඒගොල්ලෝ දන්නවා මට මේම නම් අම්මත් මේ දුක විඳින්න ඇති. දැන් මිනිස්සු නැහැනේ ගියා කපලා ගත්තා. මම හිටපු එකේ ඉස්කෝලේක මන්ද මානසික ළමෙක් හිටියා. මන්ද මානසික කියලා කියන්න බෑ සෙමින් මනස වැඩෙන ළමයි දැන් අලුතින් භාවිතා කරන වචනේ. ඒ ළමයා එහෙම වෙලා තියන්නේ ඇයි? එයාගේ අම්මා කලින් සැත්කමක් කරගත්තා සිසේරියන් සැත්කමක් ඉස්කෝලේට දාන්න දින මේවා කරගන්න. දින පහ වුණොත් ඊළඟ අවුරුද්දට යනවා. ඒ දිනෙට ඉස්සෙල්ලාවොත් මීට පස්සේ පුළුවන් සිසේරියන් කරා. ඒ නිසා එහෙම ප්‍රශ්න තියෙනවා. ඒ නිසා හොඳට මතක තියාගන්න. රයිට්. දැන් මේවා කරන්න දෙයක් නැහැ. මෙහෙම තමයි බබාලා හම්බ වෙනකොට අපි නැගිටලා වාඩි වෙමු පොඩ්ඩක්. හරි. විනාඩියක් කොහොම අහගන්නකො. දැන් ඔහොම ඉන්නකොට සමහර විට දැනුණොත් වතුර ටිකක් බොන්න යන්න ඕන කියලා එක එක්කෙනා යනවා. සමහර විට අපිට අපි කියමු අවශ්‍යතාවයකට යන්න උනවා කියලා එක්කෙනෙක් යන්න කිසි අවුලක් නැහැ. සර් මං එළියට ගිහිල්ලා එන්නද එහෙම වුන්නේ නැහැ. නැගිටලා එක්කෙනෙක් යන්න. රයිට් වාඩි වෙන්න. දැන් ඊට පස්සේ ඔයගොල්ලෝ දන්නවද ඉපදෙනකොට එයා ඉපදෙන අවස්ථාව පරිසරයේ භාවිතා කරන දේවල් ඉපදීමට ඉන්නේ ඒ ගැන දැන් ඉස්සර හිටියන ගමේ වින්නමු අම්මා. එයා දන්නව නේද? කොටොම් බෑ වින්නමු අම්මා තමයි ඒක දන්නේ. දැන් ඒ සඳහා වෛද්‍යවරු ඉන්නවා. නේද? ඒ නිසා ඒක අවස්ථාව මේ එනකොට හොඳට මතක තියාගන්න ඉපදෙනකොට එයා මොලෙන් 160ක් ගේනවා. ඉපදෙනකොට 160ක් අරන් එන්නේ. මොලෙන් 160ක්. තේරුණාද? හොඳට මතක තියාගන්න. එතකොට මොලෙන් 160ක් ගේනවා. හැබැයි සම්පූර්ණ වෙච්ච ඒවා නෙමේ මොලේ සෛල අරන් එනවා 160ක්. හැබැයි උද්දීපනය වෙලා නැහැ. ඒ සෛල උද්දීපනය වෙන්න තමයි අපි දරුවට මුල් කාලේ ඉඳලා අත්දැකීම් දෙන්නේ. ඒවා උද්දීපනය වෙන්න. ඒ නිසා හොඳට මතක තියාගන්න මේ 160ක් අරන් එනවා. ඊළඟට වැඩෙන්නේ මුල් අවුරුදු 5ේදී අයන් අවුරුදු 5යි. මෙතන අවුරුදු 2යි. මුල් අවුරුදු 2ේදී මේක සීග්‍රේ මොලේ සෛල වර්ධනය වෙනවා. මොලේ සෛල වර්ධනය වෙනවා මුල් අවුරුදු 2ේදී. ඔය දරුවෝ ලබන්න ඉන්නයි මේ ඔළුවේ තියාගන්න මේවා මම සමානින්දරන්ත කියන ඒවා නෙමෙයි මේවා පොත්වල තියෙන ඒවා මමත් ඉගෙන ගත්ත ඒවා. එතකොට මුල් අවුරුදු 2ේදී ඒක නිසා තමයි සමහර අය දෙන්නේ ප්‍රෝටීන් අඩංගු ආහාර ගොඩක් දෙනවා. මොකද දරුවට මේ වැඩෙන්න ඕන ළමයා. ඊළඟට මේ මුල් අවුරුදු 2ේදී මේගොල්ලෝ සබහා ධර්මයට පුදුම විදියට සම්බන්ධ වෙන අය. මොකද අපි සත්තු මිනිස්සු කියන සත්ව කොටසයන්නේ. එතකොට අපි සබහා ධර්මයෙන් ආපු අය අපි සබහා ධර්මයට කැමති. ඒ නිසා මේගොල්ලන්ට හොඳට මතක තියාගන්න මුල් අවුරුදු 2ේදී වහලා මේස් දාලා ග්ලව්ස් දාලා බ්ලවුස් අඳවලා අරවා මේවා කරලා තියන්න හොඳ නෑ අනේ. සමහර මිනිස්සු පෙන්නන්න අනිත් මිනිස්සුන්ට පේන්න වටපිටාවට පේන්න අල්ලපු ගෙදරට පේන්න මූට මවුස් මොනවද ග්ලව්ස් දාලා ඊට පස්සේ මේස් දාලා අර චූ ගියොත් එහෙම පල්ලයට වැටෙන්නේ නැති අර රෙදි මේ වගේ නැව අරගෙන ඒකේ දාලා මේකට දස වද දෙනවනේ. තොප්පි දාලා මෙහෙම. උගේ ඇස් දෙක විතර පේන උට ඒකත් හරියට පේන්නේ. ඊට පස්සේ ඔයගොල්ලෝ බලන්නකෝ දැන් ඔය අවුරුද්දේ 2 3 4දී සෝරි මේ මාස 7 8 9 අවුරුද්දේ මාස 2දී වගේ එහෙම රෙදි හන්දවලා තිබ්බහම මොකද කරන්නේ? අයින් කරනවා ගලවනවා. ඉතින් අම්මලා කෑ ගහනවා මොන එකක්ද මන්දනේ දැන් ඇඳුවා විතරයි දැන් උන් ගලවගෙන. එයි ස්වභාව ධර්මයේ විසින් අවශ්‍යයි
මේ දරුවට අවුරුදු 2ක් යනතුරු ස්වභාවික සුළඟ මුළු ශරීරයටම වදින්න. එයාට අවශ්‍යයි. එයා පරිසරයේ මිනිස්සෙක්. සියටල් කිව්වේ ඒක තමයි. අපි පරිසරය අපේ නෙවෙයි. අපි පරිසරයේ මිනිස්සු. ඒ නිසා මේ අවුරුදු 2 යනකම් ඒක තියෙනවා. ඒ නිසා දෙමව්පියෝ මේවා නිකන් කොල්ලට රස්නේ වැදුන්නේ නැහැ මොකක්වත් නැහැ ඌ දන්නෙත් නැහැ රෙදියේ මෙයා එහෙම තිබ්බනම් ඉතින් දැන් අකුරුවක් ගන්නන්න බෑ. ඊම කොයිද කරන්නේ? ඒක තමයි දෙමව්පියන්ට මම කතා කරලා දෙන්න ලෑස්තියි. කරන්න පුළුවන් හානිය කරලා දැන් බලාපොරොත්තු වෙන්න බෑ. නේද? ඒ නිසා මේකට දෙමව්පියෝ මහන්සි වෙන්න ඕනේ. ළමයාට උගන්වනකොට දෙමව්පියෝ මහන්සි වෙන්න ඉස්කෝලේට බාර දීලා ඉස්කෝලෙන් කරයි කියලා ඉඳලා හරියන්නේ නැහැ. මුලින් මේක ගියනකොට. ඊළඟට ඔයගොල්ලෝ දන්නවද? මෙතන වැඩෙනවා 100% වෙන්නේ මොලේ අවුරුදු 5ේදී. අවුරුදු 5ේදී මොලේ 100% වර්ධනය වෙලා තියෙන්නේ. එතකොට එයාට පුළුවන් දක්ෂිනාවර්තව වාමාර්තව අකුරු ලියන්න පුළුවන්. මාංශපේශි ක්‍රියාත්මකයි. අපේ ශරීරයේ සියලු මාංශපේශි ක්‍රියාත්මක වෙන්නේ මොලේ ශෛලත් එක්ක. ඒ නිසා මොකද කරන්නේ? අවුරුදු 5න් ඉස්කෝලේට ගන්නවා. අවුරුදු 5න් ඉස්කෝලේට අරගෙන සිලබස් එකක් දෙනවා කියන්න. සම්පූර්ණ එක වෙනස් දැන්. නමුත් අපිට ගමනේ යන්න වෙනවා. අකුරු උගන්වන්නේ නැහැ. ජපානයේ අකුරු උගන්වන්නේ 4 පන්තියේදී. ඉස්සෙල්ලා උගන්වන්නේ කණ්ඩායමක් වශයෙන් ඉන්න. මේවා කරගන්න. නමුත් දැන් අපිට බෑ. දැන් අපිට LKG UKG වෙනකොට දෙමව්පියෝ අහනවා මේක කරලා නැද්ද කියලා. අපි කරලා නැත්තම් වැඩක් නැහැ ඉස්කෝලේ මෙහෙමයි කියලා. ඒ නිසා හොඳට මතක තියාගන්න. ඒවා එහෙම ගියාවේ. නමුත් අපිට දැන් මේවා කරන්න වෙනවා. නේද? මේවා කරන්න වෙනවා. ඒ නිසා තමයි මම කියන්නේ කරන්න හැබැයි තීන්දුව ගන්න එපා ළමයා ගැන. මේ අවුරුදු 5 වෙනකන් තීන්දුව ගන්න එපා. සමහරට එයා කරයි. සමහරට නොකර ඉඳී. නමුත් තීන්දුවක් ගන්න එපා. මොකද මෙයා අවුරුදු 5 පැනලා මේ ටික කරන්න ඉඩ තියෙනවා. නේද? හරි. මොනවා කරන්න දනි දුක් වෙන්න එපා. ඉතින් ඕක තමයි. ස්වභාව ධර්මයේ හැටිනේ. දුකෙන් වගේ ඉන්න මටත් නිකන් දුකයි වගේ.